අපි ඉන්නේ පළාත් පාලන මැතිවරණය කට උඩ තියාගෙන. මේ පොලිටිකල් රින් නාලිකාව ගේන අන්තිම වීඩියෝ ටික. අද අපිත් එක්ක එකතු වෙන්නේ මැතිවරණයට ඉදිරිපත් වෙන තවත් අපේක්ෂකයෙක් නෙවෙයි. අද අපිත් එක්ක එකතු වෙන්නේ දිස්ත්‍රික් නායකයෙක්. ඔහු ව්‍යවසායකයෙක්, ඒ වගේම ප්‍රවීණ රසායන විද්‍යා ආචාර්යවරයෙක්. සර්වජන බලය නියෝජනය කරන කෑගල දිස්ත්‍රික් නායක සමන් එදිරිසිංහ අද අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා වගේම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන් අතිශය කාර්යබහුල තත්ත්වයක් තුළ මේ දිනේ තිබුණා. ඔව්. මොකද්ද මේ නිකන් අමුතු සැඹරිල්ලක් කරා කියලා අරන්තියක් තියෙනවා. ඔව් විරාජ්, ඇත්තටම දැන් මේ දිනය කියලා කිව්වහම හැම දේශපාලන පක්ෂයක්ම මේ එකම විදිහේ වැඩක් නේ කරන්නේ. ලංකාව පුරාම බස් ගොඩක් දාලා ඒ බස් වල මිනිස්සු පටවලා පැය 3-4ක් කොළඹට අරන් ගිහිල්ලා පෙළපාලේ ගිහිල්ලා ඌවේ කරවෙවි. ඊට පස්සේ කණ්ඩ දීලා සමහරු ඉතින් මගේ ඉඳන්ම බොණ්ඩක් දීලා වෙනම වැඩක් මේ කරන්නේ කරලා එතෙන්ට ගිහිල්ලා වෙනම කතාවක් කරනවා. ඒ කතාව ඇතුලේ වර්තමාන ආණ්ඩුව නම් අර පුරුදු විදිහට බොරු ගොඩාක් කියනවා. ආයිත් පාරක් ජනතාව යම් අරමුණක් උදෙසා අන්දවනවා. ඉතින් මේක තමයි හැම එකෙම වෙන්නේ. අපි සර්වජන බලයේ විදිහට අපි හැමදාම මේ අවුරුදු දෙකක් තිස්සේම කියන්නේ මේ දේශපාලන සංස්කෘතිය නතර වෙන්න ඕන. මේක නතර වෙන්න ඕන. මේ දිනේ කියලා කියන්නේ එහෙම නැත්නම් ලෝක කම්කරු දිනේ කියලා කියන්නේ මේ ලෝකේ පුරාම වැඩ කරන මිනිස්සුන්ට සමරන්න තියෙන දිනයක්. ඒ දවස උදේ පාන්දර බස් එක පටවලා කොළඹට අරන් ගිහිල්ලා එක්ක වෙන කොටට අරන් ගිහිල්ලා ඒගොල්ලොන්ව මඩවන දවසක් වෙන්න බෑ. ඒගොල්ලෝ බොහොම සතුටින් ගෙවන, ඒගොල්ලන්ට මම කියන්නේ ගෙදර ඉඳන් වුණත් සතුටින් ඉන්න පුළුවන්, නැත්නම් ගමේ තමන්ගේ කට්ටියත් එක්ක එකතු වෙලා සතුටින් ඉන්න පුළුවන් දවසක් විතර තමයි අපි මේක කරන්න ඕන. කෙසේ නමුත් අපි මේ දිනයක් එහෙම නැත්නම් මේ රැලියක් අපි කරේ නෑ. අපි මේ පළවෙනිදා සර්වජන සැමරුම විදිහට අපි වරකාපොළ නගරයේදී ඊයේ දවසේ අපි වැඩසටහනක් කරා. අපේ අරමුණ වෙන්නෙම මේ කම්කරුවා කියන කෙනා ඒ ෆ්‍රේම් එකෙන් එළියට ගන්න ඕන. මොකද කම්කරුවා සදාකාලිකව කම්කරුවෙක් කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. අපිට ඕනේ හැම වෙලාවෙම මේ කම්කරුවෙක් කියන එකනත් එහෙම නැත්නම් වෙන රැකියාවක් කරන එකනා එහෙම නැත්නම් වෙන එදිනදා ජොබ් එකක් කරන එකනා අපිට ඕනේ එයාව ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කරන්න. එයාව ව්‍යවසායකයෙක් බවට පත් කරන්න. ඒ නිසා අපි ඊයේ දවසේ කරේ අන්න ඒකේ මුල් පියවර තියෙන එක අපි මේ දිනය එහෙම නැත්නම් මේ රැලිය කියන සංකල්පේ පැත්තකට තියලා කම්කරුවා වැඩ කරන මිනිස්සයා ව්‍යවසායකයෙක් බවට පත් කරන්න ඕන මූලික අදහස් තමයි අපි ඊයේ දැම්මේ. අපි ඒක තමයි ඉස්සරහට කරගෙන යන්නේ. අපේ විශ්වාසය තව අවුරුද්දක් දෙකක් යනකොට මේ දිනය සමරනවා කියන එක එහෙම නැත්නම් මේ රැලිය වෙනුවට අපිට හම්බ වෙනවා මේ ව්‍යවසායකයෝ සමරන්න පුළුවන් විදිහ, ඒගොල්ලන්ට එකතු වෙලා අලුත් වැඩක් කරන්න පුළුවන් විදිහ දවසක් අපිට එනවා. අපි ඒක තමයි මේ හදාගෙන යන්නේ. අපි අලුත් දේශපාලන සංස්කෘතියක් විතරක් නෙවෙයි, අලුත් දේශපාලන වාතාවරණයක් මේ රට ඇතුලේ හදනවා. ඒ හදන්න මූලිකම බීජය තමයි අපි පැල කරේ. දැන් මේ මාලිමාව රජයක් පිහිටෙව්වා. ඔවුන්ගේම ජනාධිපතිවරයෙක් දැන් ඉන්නවා, ආණ්ඩු කුමාර දිසානායක මහත්තයා. එතකොට ඇත්තටම මිනිස්සු බලාපොරොත්තු වුණ වෙනස වුණාද? ඇත්තටම විරාජ්, මං හිතන්නේ ඕක මගින් අහනවට වඩා අපි අහන්න ඕනේ හැමෝම අපේ හදවතට තට්ටු කරලා අපේ හදවතින් තමයි අහන්න ඕනේ ඇත්තටම මේක වුණාද කියන එක. මොකද මම කියන්නේ එක පුද්ගලයෙක්, නමුත් 68ක ජනප්‍රසාදයෙන් ආපු ආණ්ඩුවක් නෙමේ මේක. ඒතොර අපි අහන්න ඕනේ මේ පුද්ගලයා එක පුද්ගලයා තමන්ගේ හදවතට තට්ටු කරලා අහන්න ඕනේ මේ පිරිස කියපු දේ කරාද කියන එක. හැබැයි කියපු නැති දේවල් ගොඩක් කරා කියලා නම් අපිට පේනවා. කියපු දේවල් වෙන්නේ නැහැ. කියපු නැති දේවල් ගොඩක් වුණා. සරලම දේවල් අපි හිතමුකෝ. දැන් ඉස්සල්ලාම කිව්වේ පත්වෙච්ච ජනාධිපතිවරයා අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගේනවා කියලා. ඔය සතියද්ද දෙකද ඇතුළත ගේනවා කියලා කිව්වා. මම හිතන්නේ තාම අර්ජුන මහේන්ද්‍රන් ගේන්න තියා අපි දන්නවා එහෙම ගේන්න බෑ කියලා. ඒ වගේම අදහසක්වත් නැහැ. අදහසක් තිබ්බත් ඒ ක්‍රියාත්මක කරන්න බෑ. දැන් අර්ජුන ගානවා මේ නීති වෙනයි මෙහි නීති වෙනයි එහෙම කියනවා. ඊට පස්සේ අපි දැක්කාර බලයට එන්න කලින් කිව්වා හාල් 60ක්වත් අපිට රටින් ගේන්නේ නැහැ කියලා. හැබැයි දැන් 60ක් නෙමේ 60 ටොන් ගණන් නැව් පිටින් ගේනවා. ගේන්න උනා. එතකොට විදුලි බිල අර කීවා 130කින් අඩු කරනවක ඉතාම කෙටි කාලයකදී මම හිතන්නේ ඉතාම කෙටි කාලයකදී කියන එක ජනාධිපතිතුමා කියලා තියෙන්නේ මේ ලංකාවේ මේ ලෝකේ අපි භාවිතා කරන වර්ෂ වලට සාපේක්ෂව නෙමෙයි. ඊට වඩා මොකක් හරි වෙන දීර්ඝයකින් තමයි ආ කියලා තියෙන්නේ. මොකද එයා දැන් කියන්නේ ඒක අර ඉතාම කෙටි කාලයක් කියලා කියන්නේ මේ මාස 6ක් නෙමෙයි.
අපි තේරුම් ගන්න ඕන මේ ආණ්ඩුව ඉතා කෙටි කාලයක් කියන්නේ අවුරුදු 5 වෙන්න ඇති. එතකොට තව බොහෝ දේවල් එහෙම ඒවා කිව්වා. එතකොට ඇත්තටම මේ කියපු දේවල් කොච්චර අසත්‍යද කියන එක දැන් අපිට ඉතින් පේනවා. ඉතින් අපි ඒක ගැන ආයෙ කියා මේක විවේචනය කරන්නේ කිසි වැඩක් නැහැ. හැබැයි නොකියපු දේවල් ගොඩක් කරා. ඒ කාලේ කිසිම තැනක කිව්වේ නැහැ අර ඉන්දියාවත් එක්ක ගිවිසුම් 7ක් අත්සන් කරනවා කියලා කිව්වේ නැහැ. ඒ ගිවිසුම් 7 තියෙන එක කරුණක්වත් ඔබවත් මමවත් නිල වශයෙන් දන්නේ නැහැ. ලංකාවේ අඩුම ගානේ සදාචාරයක් තියෙනවා. මම නීතිමය පසුබිම කිරේ වෙතත් සදාචාරයක් තියෙනවා විදේශ රටක් එක්ක ගිවිසුමක් ගන්නකොට ඒ ගිවිසුම් පාර්ලිමේන්තුවට සභාගත කරන්න. ඒ කරලා ඒක තුල පාර්ලිමේන්තුව ඇතුලේ ඒ පිළිබඳව සාකච්ඡාවක් කරන්න ඕන. මම කියන්නේ ඒ සාකච්ඡාව ගොඩන ගන්න ඕන. නමුත් එහෙම එකක් නැහැ. මේ ගිවිසුම් 7 තියෙන කරුණු පිළිබඳව ඔබවත් මමවත් මේ රටේ අඩුම ගානේ පාර්ලිමේන්තුවේ සමාජිකයෙක්වත් දන්නේ නැහැ. මොකද මම දැක්ක අර පාර්ලිමේන්තුවේ අර එක්තරා മന്ത്രിවරියක් කියනවා මේ එයා දැකලත් නැහැ. හැබැයි ඒකේ මේ මොනවත් අලුත් දෙයක් නැහැ කියලා. එයා දැකලත් නැතිලු. හැබැයි මේ අලුත් දෙයක්වත් නැතිලු. ඒ කියන්නේ ඊට කලින් මේ දක්වාම වෙච්ච දේවල් කොලයකට නම් අස්සම් කරලා තියෙනවා. ඉතින් මේ දක්වාම වෙච්ච දේවල්ම නම් ඒ කොලය ඇතුලේ තියෙන්නේ. ඒ කොලේ අස්සම් කරන්න ඕනේ නැහැ නේ. මේ දක්වාම වෙච්ච දේවල් නේ. එතකොට මේ ගිවිසුම් 7 හරහා ආණ්ඩුව කියන්න ඕන ඉන්දියාවත් එක්ක මොනවද ගහපු ගිවිසුම ඇතුලේ තියෙන කරුණු ටික කියලා කියන්න ඕන. අනිවාර්යෙන් මේ දේවල් ටික කියන්න ඕන. ඒක ඇතුලේ පළාත් සභා මැතිවරණය තියන්න ඕනේ කියලා ගිවිසුමේ එක ගිවිසුම කොහොමද තියෙනවද නැද්ද? ඊට පස්සේ අපි අර කියන ඉඩම් බලතල සහ පොලිස් බලතල පළාත් සභාවෙන් පස්සේ උතුරට සහ නැගෙනහිරට ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා ආණ්ඩුව කියන්න ඕන. ඊට අමතරව උතුර සහ නැගෙනහිර ඉන්දියාවත් එක්ක සම්බන්ධ කරන මොන කරුණු තියෙනවද කියලා කියන්න ඕන. ඊට පස්සේ ලංකාව තුල ඉන්දියාවට එනනම් ඉන්දියාවේ ආරක්ෂක කටයුතු සඳහා කඳවුරු ඇතිකරන්න ලංකාව හෝ ලංකාවේ මුල් සීමාව තුල හෝ දෙනවද නැද්ද කියලා අරක ඇතුලේ තියෙනවද නැද්ද කියලා කියන්න ඕන. ඒතර ඒවා එකක්වත් දන්නේ නැහැ. මේවා එකක්වත් ඊට කලින් කියපුවා නෙමෙයි. ඊළඟ දේ තමයි අපි දන්නවා ඔය NPP එකම ඔය JVP එකම ඇත්තටම ඔක මම ඔබ අර අහපු ප්‍රශ්නේ වුණත් මේ මාලිමාවේ ජනාධිපතිවරයෙක් කියලා කිව්වාම දැන් මම අදටත් කල්පනා කරනවා ඔහු JVP එකේ ජනාධිපතිවරයෙක්ද නැත්නම් අර ඉතුරු කෑල්ලේ NPP කියලා තව පාර්ට් එකක් තියෙනවනේ. ඒකේ ජනාධිපතිවරයෙක්ද කියලා. දැන් ඔය දෙක ඇතුලේ ගැටුමක් තියෙනවා. මම මීට කලින් ඔබගේ ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වෙච්චාත් මම කිව්වා මේක අනිවාර්යෙන් දවසක දෙකඩ වෙනවා. දැන් අර දෙකඩ වීම වීගෙන එන්නේ අපිට බලාපොරොත්තු වෙන්නේ අපි කියන්නේ නැහැ එහෙම දෙකඩ වෙන්න ඕනේ කියලා. නමුත් ඒක වීගෙන එනවා. ඒ නිසා ජනාධිපතිවරයා යම් හුදේකලා බවක ඉන්නවා කියලා අපිට පේනවා. මොකද අගමැති ජනාධිපති පරයයන් උත්සාහ කරනවා. ඊට පස්සේ ඊළඟ ජනාධිපති සිහිරේ ඉන්න තව එක්කෙනෙක් පාර්ලිමේන්තුවේ ප්‍රින්සිපල් වගේ වැඩ කරනවා. ඒ නිසා මොකද අපිට මේ ගැටුම පේනවා. නමුත් මේ ගැටුම ගැන අපි කතා කරන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. එතකොට ඒ කාලේ ඔවුන් විරුද්ධ වෙච්ච අර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික වෙන රටකට දෙනවා කියලා විරුද්ධ වෙලා ස්ට්‍රයික් කළා සෑහෙන වැඩ ගොඩක් කරානේ. අන්න තෙල් ටැංකි 61ක් මොදිට දුන්නා. එහෙම දුන්නද නැද්ද කියන එක දැන් කියන්න ඕන හරියට. ඒක දීලා තියෙන්නේ. ඊට පස්සේ ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් ඉදි කරන්න ත්‍රිකුණාමලයේ සහ අවට මුහුදු කලාපයේ මොදිට දුන්නා. ඊට පස්සේ සාම්පූර් බලාගාරයේ දුන්නා. පැහැදිලිව කියනවා මේක දුන්නා කියලා. අනිවාර්යෙන් දීලා තියෙන්නේ. ඊට පස්සේ සාම්පූර් බලාගාරයේ අපි මේක පැහැදිලිව කියන්න ඕන. ආණ්ඩුව පැහැදිලි කරනවා සාම්පූර් බලාගාරයේ නිෂ්පාදනය කරන විදුලිය අපිට ඊට වැඩි මිලකට යම් කොටසක් දීලා පොඩ්ඩක් දීලා ඊටු ටික ඉන්දියාවට දෙනවද නැද්ද කියලා කියන්න ඕන. ඊට පස්සේ අර දුන්නා කියන කාරණේ ඔබ කොහොමද කියන්නේ? කියන්නේ ඒක මොකක් හරි සාක්ෂියක් තියෙනවද? මම නෙවෙයිනේ සාක්ෂි ඉදිරිපත් කරනවා විරාජ්. මේක දුන්නේ නැත්නම් නෑ කියලා සාක්ෂි ඉදිරිපත් කරනවද කවුද? එහෙනම් ආණ්ඩුව ඉදිරිපත් කරන්න. හරි. ඒතර ආණ්ඩුවනේ අපිට මේ ගිවිසුම් 7ක් ගහලා හංගලා දැන් අපිට කරනවා නැගිටපල්ලා ගිවිසුම් 7 හොයාපල්ලා කියලා. ආණ්ඩුවනේ කියන්නේ. ඒතර අපි කියන එක එහෙනම් ඒක තියනවද නැද්ද කියලා ආණ්ඩුව අපිට කියන්න ඕනේ. අපි දන්නේ නැහැ ඉතින් අපිට ගිවිසුම් දුන්නේ නැහැ. ජනාධිපතිතුමා අපි දන්නවා ඉතින් අර මේ අල්ලස් කොමිසරයන් ලියුම් කලින් බලනවා එහෙම එකක් තියෙනවා. වැඩි තියෙන්නේ අපිට එහෙම කලින් බලන්න විදිහකුත් නැහැනේ. ඒ නිසා ඒක ආණ්ඩුව කියන්න ඕනේ. ඊට පස්සේ ත්‍රිකුණාමලයේ අවට තියෙන ඉල්මනයිට් නිදි ටික මේ මොදිට දුන්නද නැද්ද කියලා අපිට කියන්න ඕනේ. ඒ නිසා කියපු දේවල් වෙන්නේ නැහැ. නොකියපු දේවල් ගොඩක් කරනවා. ඒ නොකියපු දේවල් ගොඩ කරන එක වහන්න වෙන මාතෘකා රටේ ඉහළට ගන්නවා. එතකොට පිළියන්න අත්තරන් ගොඩ ගන්නවා. මගේ විරුද්ධත්වයක් නැහැ. ඔහු අපරාධයක් කළා දෙනවා. ඔහු අත්තරන් ගොඩ ගන්න ඕනේ. කොට නීති අනුකූලව දඬුවම් ලැබෙන්න ඕනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දීලා දැන් පිළියන්න අත්තරන් ගොඩ රන් තියෙන්නේ වෙන වැඩකටනේ. හැබැයි
කියන්නේ පාස්කුරාරෙන් දාතල කොට ගත්තා කියන්නේ. එතකොට ඒ වගේ මාතෘකා හදනවා. මට හිතෙන විදිහට අපි අපේ මුදුන් මල්කඩ විදිහට විශ්වාස කරන දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමත් එක්තරා විදිහක දේශපාලන උපක්‍රමයක්. ඒක මම එහෙම දකිනවා. මට ඒක දකින්න අයිතියක් තියෙනවනේ. මේ මාලිමාවයයිනේ කියන්නේ බොරු කියන්න සාධින අයිතියක් තියෙනවා. මම බොරු කියනවා නෙමෙයි. අපිට ඒක දකින්න අයිතියක් තියෙනවා. මොකද මම හිතන්නේ දියවඩල මේ තුමාම ප්‍රකාශ කරලා තිබුණා මේ සාමාන්‍යයෙන් මෙහෙම පෙන්වන්නේ නැහැ. මෙහෙම ප්‍රදර්ශනය කරන්නේ නැහැ. මේ අනුරගේ ඉල්ලීමට තමයි මෙහෙම අප්‍රේල් මාසේ ප්‍රදර්ශනය කරේ කියලා. ඉතින් ඒ නිසා මේ මම කියන ප්‍රධානම දේ ආණ්ඩුව කියපු නැති දේවල් ගොඩක් කරනවා. කියපු දේවල් ටික කරන්නේ නැහැ. ඒ නිසාම රට තුල අපි දැන් මේ දිස්ත්‍රික්කය පුරාම අපි ඇවිදිනවා. අපි දැක්කා මේ ගම්මාන පුරා මිනිස්සුන්ගේ විශාල විරෝධයක් ආණ්ඩුවට එල්ල වෙලා තියෙනවා. ඒක මේ පළාත් පාලන මැතිවරණයේ දැක් ගන්න පුළුවන්. ඒක තමයි මට මේ යන වැඩ පිළිවෙලගෙන කියන්න දෙන්නේ. ඒක මේ අපිටත් පොඩි බලාපොරොත්තුවක් හිතේ කොනක තිබුණා මේක මේ අලුත් දේශපාලන සංස්කෘතියක් කියලා මේගොල්ලෝ කියපු හින්දා අපිටත් පොඩි බලාපොරොත්තුවක් තිබුණා මේ අපේ මිනිස්සෙක් ගමෙන් ඉපදිලා කොළඹට ඇවිල්ලා දේශපාලනික ගමනක් ආපු මිනිස්සෙක්. ඉතින් අපිට පොඩි බලාපොරොත්තුවක් තිබුණා අනුර යම් දෙයක් කරයි කියලා. හැබැයි දැන් පෙන්ලා තියෙනවා දේශපාලනය කියන්නේ දේශපාලන සංස්කෘතියක් අලුත් දේශපාලන සංස්කෘතියක් විදියට මේගොල්ලෝ අපිට පෙන්ලා තියෙනවා දේශපාලනය අසංස්කෘතිකයි කියලා. ඒක තමයි පෙන්ලා තියෙන්නේ. ඒ නිසා මොකක්ද වෙන්නේ මම දන්නවා මට හිතෙනවා මගේ මට්ටමින් ගත්තාම මට තේරෙනවා දැන් මේගොල්ලෝ ඇත්තටම මොකක්ද නිබිද වැටිමින් යන්නේ සහ මිනිස්සුන්ගේ ප්‍රසාදය තමයි තියෙන්නේ කියලා. ඒ වගේම අපි මේ ගම්වල ඇවිදිනකොටත් අපිට ඒක බොහොම තදින් පේන්න තියෙනවා. දැන් මේ මාලිමාණ්ඩුව පත් වෙනවත් එක්කම මේ කියන්නේ අපි කියන්නේ අනුර කුමාර ජනාධිපතිවරයා පත් වෙනත් එක්කම තමයි මේ සර්වජන ඵලය කියන පක්ෂය එළියට එන්නේ. අපි දකිනවා දිලිත් ජයවීර මහත්මයා ඒ 2024 මැතිවරණයේදී 2024 මැතිවරණයේදී ලක්ෂ 1.22ක් වගේ 1,22,000ක් වගේ ඡන්ද ගන්නවා. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයට එනවා. නැවත තව ඔබලාගේ කණ්ඩායමක් ඉදිරියට වෙනවා. ඒ 1,78,000ක් පමණ දක්වා වැඩි වෙලා තියෙනවා. මේ පාර මොකද්ද සැලැස්ම මොන වගේ අරමුණකද ඉන්නේ? සර්වජන බලය මොන වගේ achievement එකක් කරයිද මේ මැතිවරණය තුලින්? අනිවාර්යයෙන්ම ඇත්තම කතාව විරාජ් අපි මේ දක්වාම පරාජිත දේශපාලන පක්ෂයක් නෙවෙයි. පක්ෂයක් වශයෙන් දේශපාලන පිවිසලා බොහෝම කෙටි කාලෙයි අපි මව්බිම ජනතා පක්ෂය විදිහට තමයි දේශපාලන බිමට එන්නේ. ඊට පස්සේ මව්බිම ජනතා පක්ෂය විදිහට තමයි යම් ප්‍රමාණයක් හැදෙන්නේ. ඊට පස්සමයි සර්වජන බලය හැදෙන්නේ. ඒත් සර්වජන බලය කියන සන්දානය හදලා මාස දෙකකින් අපේ දිස්ත්‍රික් අපේ මේ ජාතික නායකතුමා දිලිත් ජයවීර මැතිතුමා ජනාධිපතිතුමා ඉදිරිපත් වෙනවා. ඒකල්ලා 1,22,000ක ඡන්ද ප්‍රමාණයක් ගන්න. සර්වජන බලය හදලා මාස දෙකකින්. එතකොට මාස දෙකකින් ඒ වගේ ඡන්ද ප්‍රමාණයක් ගත්ත සර්වජන බලය ඊට මාස දෙකකට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මමත් කෑගල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකෙක් වශයෙන් ඉදිරිපත් වෙනවා. අපි 1,78,000 ඡන්ද ප්‍රමාණයක් ගන්නවා සමස්ත ලංකා පුරා. අපේ වර්ධනය ආසන්න වශයෙන් 40%ක් 50ක් අතර 1,22,000 1,78,000ට ඉහළ ගිහිලා ආසන්න වශයෙන් 40%කට ලං වෙලා. අපේ වර්ධනය තිබ්බේකට සාපේක්ෂව. මං හිතන්නේ එහෙම වර්ධනයක් තිබ්බේ මාලිමාවට යම් වර්ධනයක් තිබුණා. අපිට වර්ධනයක් තිබුණා. අනිත් හැම එකකටම තිබුණේ ඩ්‍රොප් ඩවුන් වීමක්. ඒ නිසා මොකක්ද වෙන්නේ? අපි එතනදී යම් ජයග්‍රහණ ලබා දුන්නා. ඒ වගේම පක්ෂය හදලා මාස 4කින් ඊට කලින් පාර්ලිමේන්තුවේ පස් පෑගුවත් නැති മന്ത്രിවරයෙක් අපි අපේ පක්ෂයෙන් හදලා තියෙනවා. පක්ෂය හදලා මාස 4කින් පාර්ලිමේන්තු മന്ത്രി නැත්නම් පාර්ලිමේන්තු නියෝජනයක් අපිට තියෙනවා. එතනත් අපි ජයග්‍රහණයක් ලබා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි මේ පළාත් පාලන මැතිවරණ සඳහා පක්ෂය හදලා අතර මාස 6ක් 7ක් මේ පළාත් පාලන මැතිවරණ සඳහා අපි දිස්ත්‍රික්ක 22කටම අපේක්ෂක ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙන් අපි කෑගල්ල දිස්ත්‍රික්කයේ සඳහා සියලු පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා සාර්ථකව ලබා දුන්නා. එතකොට මම දිස්ත්‍රික් නායකයා බවට පත් වෙලා හරියටම මාසකින් තමයි නාම යෝජනා ලබා දුන්නේ. එතකොට අනිකුත් සියලු පක්ෂ එක ප්‍රාදේශ සභාවක හරි නාම යෝජනා ප්‍රතික්ෂේප වෙනකොට අපි කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන සඳහා ඉතාම සාර්ථකව නාම යෝජනා ලබා දෙනවා. එකක්වත් ප්‍රතික්ෂේප වෙන්නේ නැතුව. ඉතින් ඒ නිසා අපි එතනත් ජයග්‍රහණයක් ලබලා තියෙනවා. ඒ වගේම අපේ පක්ෂයේ සලකුණ ගත්තත් පදක්කම ගෙලේ පළඳින්නේ
පරාජිතයෙන්නේ නෙවෙයි ජයග්‍රාහකෙන්නේ. ඉතින් ඒ නිසා අපි යන්නේ ජයග්‍රහණයේ ගමන. ඒකත් එක්ක අපි අනෙක් දේශපාලන පක්ෂ වලට වෙනස් විදිහේ මතවාදයක් තමයි මේ අපි පළ කරන්න හදන්නේ. ඒතකොට අපි මේ දක්වාම අහපු හැම දේශපාලන පක්ෂයක්ම හැම එකකින්ම මේ දක්වාම කරේ මාසේ පවුලක ආදායම වැඩි කරන්න ක්‍රමවේදයක් හඳුන්වා දෙන එක නෙමෙයි. හැමදාම උනේ අපි හිතමුකෝ මෙහෙම අපේ ගමක පවුලක් තියෙනවා මේ පවුලේ මාසික ආදායම රුපියල් 40000යි. හැබැයි මාසෙකට 50000ක වියදමක් යනවා. එතකොට මේ දක්වාමපත් වෙච්ච හැම ආණ්ඩුවක්ම අර 50000 40000 දක්වා කපා හරින්න තමයි කියලා දුන්නේ. ඒකට තමයි සැලසුම් ඇදුවේ. ඔබට මතක නම් අපි පහුගිය කාලේ ඇහුවා 2500කින් සතියක් කොහොමද ජීවත් වෙන්න පුළුවන් කියලා අර මේ එක්තරා ඇමතිවරයෙක් ඇවිල්ලා කියනවා. එතකොට අනිත් දේශපාලන පක්ෂත් ඔය ඕකම තමයි කරේ. ඒගොල්ලෝ කිව්වේ මේ අර වියදම කපා හරින විදිය. ඒතකොට දැන් 50000 40000ට කපා හරිනකොට ඒ කපා දාන්න හදන 10000 ඇතුලේ තියෙන්නේ ගෙදර සමහරලාට ගෘහ මූලිකයට තාත්තා අලුතෙන් සරමක් ගන්න කමිසයක් ගන්න මුදල. ඊට පස්සේ මාස දෙක තුනකට සැරයක් තමන්ගේ දරුවොත් එක්ක නගරයට ගිහලා චිත්‍රපටියක් බලලා නගරයේ තියෙන හෝටල් එකෙන් කාලා තේ එකක් බීලා එන්න වැය කරන මුදල. ඒ කියන්නේ තමන්ගේ කුටුම්බය සතුටින් ඉන්න වැය කරන්න තියෙන මුදල තමයි මේ අනවශ්‍ය විදිහට කපා හරින්නේ. ඊට පස්සේ ඔය 50000 කපාගෙන එනකොට ඕක 40000ම කපන්න බෑ විරාජ්. ඕක සමහරලාට 43000කට නතර වෙනවා. තව 3000ක බැලන්ස් එකක් ඕන වෙනවනේ. ඒ බැලන්ස් එක අර 1980 ගණන් වල දුන්න ජනසවිය කියලා. ඊට පස්සේ 94න් පස්සේ දුන්න සමෘද්ධිය කියලා. ඊළඟ ආණ්ඩුවෙන් දුන්න දිවිනැගුම කියලා. පස්සේ ඒක අස්වැසුම කියලා දුන්නා. දැන් මං හිතන්නේ මේ ආණ්ඩුව පොඩි අකුරක් වෙනස් කරලා වගේ අස්වැසුම විදිහට තමයි ඒක දෙන්නේ. හරි ඒක අර ඡන්ද දීපු මිනිස්සුන්ගේ ඇස් වහන්න තමයි ඒක දෙන්නේ. ඉතින් මේ දක්වා මේ හැම ආණ්ඩුවක්ම කරලා තියෙන්නේ අන්න එහෙම සහන ආධාරයක් දීලා වෙලා මේ අපේ ගමේ ජනතාව යම් මට්ටමකට තෘප්තිමත් කරලා තියෙනවා. ඔකම හැමදාම උනේ. හැබැයි අපි කියන්නේ ඒක නෙමෙයි. අපි කියන්නේ වියදම කපා හරින ක්‍රමවේදයක් වෙනුවට ආදායම වැඩි කරන ක්‍රමවේදයක්. අපි කියන්නේ 50000ක වියදමක් තියෙනවා නම් 40000ක ආදායමක් තියෙනවා නම් 40000 50000ට වැඩි කරන්න ඒ පොළොවට ක්‍රමවේදයක් තියෙනවා. මොකද ව්‍යවසායකයෝ හැදෙන්නේ එහෙම. අපි හැමදාම අපේ වියදම කපලා 50000 40000ට ගේන්න try කරොත් අපි හැමදාම හැම මාසෙම 40000න් තමයි ජීවත් වෙන්නේ. හැබැයි අපි 40000 50000ට ගේන්න 10000කින් එක වැඩි කරන්න try කරොත් මම කියන්නේ ඒකට අපි ක්‍රමවේදයක් තියෙනවා. මම ක්‍රමවේදය කියන්නම්. ඒත් 50000ට ගේන්න try කරොත් අපි ඒ ආදායම් 50000ට ගේන දවසට 50000 මදි වෙනවා අනිවාර්යයෙන්. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ එහෙමයි. ඒතර අපිට ඕන වෙයි 60000. ඒ 60000 හොයන්න අපි අර 10000 හොයාගන්න ගත්ත ව්‍යාපාරය හරි ඒ මොකක් හරි ක්‍රමයක් අපි තව වැඩි දියුණු කරනවා. ඊට පස්සේ අපිට 60000ක් හම්බෙනවා. ඊට පස්සේ ඒතර අපිට ඒක මදි වෙනවා. ආය අපි යනවා 70000කට. මෙහෙම තමයි ව්‍යාපාරිකයෙක් හැදෙන්නේ. මොකද මගේ අත්දැකීම් වලින් කියන්නේ මම හොඳ ව්‍යවසායකයෙක්. මම සමාගම් ගණනාවක් මායටතේ තියෙන ව්‍යාපාර මම හිතනවා මම සාර්ථකයි කියලා. එතකොට මම ආපු පාර මම මේ කියන්නේ. අපි මෙහෙම තමයි ගමේ පවුලක ආදායම වැඩි කරන්න හදන්නේ. ඒක මොනවද ඒකට කරන්න ඕනේ? දැන් මම මේ දවස්වලේ දිස්ත්‍රික්කයේ පුරාම ඇවිදිනවා. පහුගිය දවසේ මට හම්බුණා බුලත් කොහොපිටියේ මීටින් එකකට ගියාම කාන්තාවක් හම්බුණා. මට නමිනුත් මතකයි කල්පනා අපරාධ කියලා. ඇයි තාම ලස්සන බතික් නිර්මාණ කරනවා. තාම ලස්සන බතික් නිර්මාණ. මම ලෝකයේ ඇත්තම රටවල් සැලකිය සංඛ්‍යාවක් ගිහිල්ලා තියෙනවා. මම මේ රටවල් නිර්මාණ දැකලා තියෙනවා. ලංකාවේ බතික් නිර්මාණ මම ගොඩක් දැකලා තියෙනවා. හැබැයි මට කියන්න පුළුවන් මේ බතික් නිර්මාණ අතරේ ඇය සතු බතික් නිර්මාණ එකතුව තාම ලස්සනයි. නමුත් ඇයට කිසිම ආණ්ඩුවකින් මේක ව්‍යාපාරයක් වශයෙන් කරන්න දිරිගැන්වීමක් ලැබිලා නැහැ. කිසිම සංවිධානයකින් කිසිම ආයතනයකින් ඇයට දිරිමත් කිරීමක් ලැබිලා නැහැ මේක සංවර්ධනය කරන්න. හැබැයි මට මේ නිර්මාණය දැක්කහම ඔලුවට ආපු දේ ඇයට ඒකට අවශ්‍ය මොන හරි මැෂිනරීස් තියෙනවා නම් ඒ ටික අපිට යම් ක්‍රමයකට අරන් දෙන්න පුළුවන්. මම කියන්නේ අපි සල්ලි දීලා අරන් දෙනවා කියන එක නෙමෙයි. හැබැයි අපිට පුළුවන් මොනවා හරි අරමුදලක් කරහා ඇයට යම් ණය මුදලක් ලබා දෙන්න මේකට උන මැෂිනරීස් තියෙනවා නම් ඒ ටික ගන්න. ඊට පස්සේ උන අමුද්‍රව්‍ය ටික ලබා ගන්න ඇයට යම් ණය මුදලක් දෙනවා. ඊළඟදී ඇයට මේක ව්‍යාපාරයක් වශයෙන් කරන්න ඕන ශිල්පීය දැනුම සහ ඒ ව්‍යාපාරය තුල තියෙන අයට දෙන්න ඕන යම් යම් තාක්ෂණික කරුණු ටික. ඒ ටික අපිට දෙන්න පුළුවන් නම් වැද්දගත්ම දේ ඇගේ නිෂ්පාදනය සඳහා වෙළඳ පොලක් අපිට හදලා දෙන්න පුළුවන්. මේ කෑගල්ල අවට සංචාරක ආකර්ෂණ දිනාගත් ස්ථාන ගොඩක් තියෙනවා. විශේෂයෙන් පින්නවල වගේ. ඇයගේ බතික් නිර්මාණ ටික පින්නවල අලෙවි වෙන්න තනක් අපිට
හදලා දෙන්න පුළුවන්. අපිට පුළුවන් ඇය හොඳ ග්‍රාමීය ව්‍යවසායිකාවක් බවට පත් කරන්න. ඒ විතරක් නෙමෙයි අපිට පුළුවන් ඒ ග්‍රාමීය ව්‍යවසායිකාව සංවර්ධනය කිරීම තුළින් ඒ ගම ඇතුලේ අපිට පුළුවන් තව 10-12 දෙනෙකුට රැකියාවක් ලබා දෙන්න. අන්න අපි කියන ක්‍රමවේදය. මම මේකක් විතරයි කිව්වේ අනික් සියලුම දේවල් මෙතන කියන්න මම හිතනවා අවශ්‍ය නැහැ. අපි ඒක තමයි මේ කියන ක්‍රමවේදය. මේ එකක් විතරයි. මේ වගේ මේ ගම්මාන ඇතුලේ සංව හඳුනාගත්ත ව්‍යාපාර කරන විශාල පිරිසක් ඉන්නවා. අපි උත්සාහ කරන්නේ අන්නේ විශාල පිරිස එකතු කරගෙන ඒගොල්ලන්ට යම් ක්‍රමයකට ඒගොල්ලන්ව දිරිමත් කරමින් ගමන් ඒගොල්ලන්ව සංවර්ධනය කරමින් ගමන් ඒ ගම ඇතුළේ තියෙන පවුල් ආදායම වැඩි දියුණු කරන්න. මේක අලුත් වැඩක්. හැබැයි මේ වැඩේ සාර්ථක වෙච්ච දවසට දේශපාලකයට පැවැත්මක් නැතුව යනවා. මොකද මේ දේශපාලකයා පස්සෙන් කවුරුත් වෙන්නේ නැහැ. අපිට ඕනේ අපි පස්සෙන් මිනිස්සු වෙන්න නෙමෙයි. අපිට ඕන මොකක්ද මෙන්න මේ වැඩ පිළිවෙල ගම ඇතුලේ හදන්න. ඒතර අපි දන්නවා මේ වෙද්දී වැඩිම පක්ෂ අරමුදලක් තියෙන පක්ෂයට වැඩිම මොකද ෆන්ඩ් එකක් තියෙන. දේශපාලන පක්ෂය ආණ්ඩුව අපි දන්නවා. මම ওই ගොඩක් තැන්වල මම අහලා තියෙනවා රුපියල් බිලියන 80ක් හරි ඔම ගානක් අහලා මම දන්නේ ඒක එක්සැක්ට්ලි ඒ ගාන හරිද කියලා. ඒ ගාන හම්බෙච්ච විදිහ අපි දන්නේ නැහැ. මම හැම වෙලාවෙම කියන්නේ මේ විගණනය ආරම්භ කරන රාජ්‍ය ආයතනවලින් පක්ෂවලින්. කොහොමද JVP එකට ජනතාවට ඔච්චර ෆන්ඩ් එකක් හැදුනේ කියලා හොයන්න ඕනේ. ඒතර ඒගොල්ලෝ කියනවා පඩියේකට දැම්ම කියලා. හැබැයි අපි දන්නවා පඩිය දාලා ඒ ගන්නවා. ඒගොල්ලෝ පාර්ලිමේන්තු පඩිය යම් පිරිසක් අරමුදලට යවනවා කියලා කියනවා. අරමුදලෙන් ඒගොල්ලන්ට එදිනදා අවස්ථා හදා දීමනාවක් දෙනවා. ඉතින් ඕක ඔබටත් කියන්න පුළුවන් ඔබේ මාසික වැටුප බිරිඳගේ account එකට දානවා බිරිඳගෙන් account එකෙන් ඔබ ගන්නවා. ඉවරනේ වැඩි. ඒකම නෙමෙයි ඒගොල්ලෝ කරන්නේ. ඒතර ඒගොල්ලෝ ගන්නවා ඒක. ඒ වගේම තව මන්ත්‍රීවරු පිරිසක් කියනවා නෑ අපේ වැටුප නම් අපේ account එකට එනවා. මේ ඔක්කොම නිකම් මේ මිනිස්සුන්ව මුලා කරන්න කියන කතාවනේ. ඊළඟ දේ තමයි වැටුප් නොගන්නවා කියලා කියන්නේ හොඳ දේශපාලකයෙක් කියන එක නෙමෙයි. වැටුප් ගැනීම නොගැනීම ඔහුගේ පුද්ගලික අයිතිය. හැබැයි වැටුප් නොගන්නා කෙනා එයා මේ හෙන හොඳ සදාචාරාත්මක හෙන දක්ෂ දේශපාලකයෙක් එහෙම කියන්නේ බෑ. වැටුප් නොගන්න හොරු ඉන්නත් පුළුවන්. ඒතර මේගොල්ලෝ කියන්නේ නෑ අපේ එහෙම කවුරු නැහැ. තාම ඉතින් කාලයක් හම්බුනේ නෑනේ මාස 6යි නේ. අමාරුනේ මාස 6 මේක කරගන්න බලමු ඉස්සරහට. එතකොට මේගොල්ලන්ට තියෙන විශාල ෆන්ඩ් එකක්. ඒ ෆන්ඩ් එක හැදුවේ කොහොමද? ඒ ෆන්ඩ් එකට මේ අපේ විශ්වවිද්‍යාලේ දරුවෝ අර කැටේගරි ස්ටිකරයක් අලවගෙන මේ කොහොලව නගර ගානේ ගිහිල්ලා රුපියල් 2 3 10 එකතු කරලා ඒ හම්බෙච්ච සල්ලින් කොටසකුත් ඕක ඇතුළේ තියෙනවා. අපි විශ්වවිද්‍යාලන කාලේ අපි දන්නේ නැතුව කැටහොල්ලා හම්බෙච්ච රුපියල් 10 15කින් කොටසකුත් ඕක ඇතුළේ තියෙනවා. ඒ නිසා ඒගොල්ලොත් අපිට වග කියනවා. අපි යම් මුදලකුත් ඕක ඇතුළේ තියෙනවා. ඊට පස්සේ ඔය ෆන්ඩ් එක හැදිච්ච විදිහ ඒගොල්ලෝ කියන්න ඕනේ, පෙන්වන්න ඕනේ. ඒ වගේම අර ජනාධිපතිවරණයට පාර්ලිමේන්තු මැතිවරණයට සහ මේ මැතිවරණයට මේ තරම් විශාල මුදලක් වියදම් කරන්න කොහොමද ඒගොල්ලෝ පෙන්වන්න ඕනේ. ඒක තමයි විගණනය කියලා කියන්නේ. ඔවුන් නිවැරදි ඒගොල්ලෝ කියනවා නම් අපි යන්නේ හරි පාරේ. ඒගොල්ලෝ කියනවා නම් අපි හරිම සුද්ධවන්තයි කියලා. ඒගොල්ලෝ පෙන්වන්න ඕන කොහොමද මෙච්චර මුදලක් වැය කරේ කියලා. මොකද අපි මැතිවරණ ඉදිරිපත් වුණොත් මේ මැතිවරණ ඉවර වුණාට පස්සේ අපි දෙනවා වියදම් වාර්තාවක්. ඒගොල්ලොත් ඒක දෙනවා ඇති. නමුත් පැහැදිලිව පේනවා ඒගොල්ලෝ කොච්චර විදමක් කරලා තියෙනවද කියලා. හැබැයි මං කියන්නේ ඔය දෙන බිලියන 80න් හරි මම දන්නේ ඒ ගාන හරිද කියලා. ඒ ගානෙන් හරි පක්ෂීය ආරමුදලෙන් හරි එක ගමක එක ව්‍යවසායකෙක් සංවර්ධනය ගන්න 7-5ක් විතර කරලා අපි කරන්නේ කිසිම දේශපාලන පක්ෂයක් නොකරපු අන්න ඒ වැඩේ තමයි අපි ඉස්සරහට කරන්නේ. ඒකයි අපි විශේෂ වෙන්නේ. මේක අලුත් සංකල්පයක්. අපි මේ බිමේ මේ දේශපාලන සංකල්පේ පැල කරනවම තමයි. ඒ විතරක් නෙමෙයි මේ පැල කිරීම තුළින් අපි ග්‍රාමීය ජනතාවගේ මාසික ආදායම වැඩි කරන ක්‍රමවේදයට යනවම තමයි. ඒ විතරක් නෙමෙයි අපි 2029 අලුත් ජනාධිපතිවරයෙක් නිර්මාණය කරනවම තමයි. දැන් මේ දිලිත් ජයවීර මහත්මයා එතුමා තමයි පක්ෂේ ናයකයා. ඔව්. ඔබ දකින්නේ මොන වගේ කෙනෙක්ද? මොන වගේ නායකයෙක්ද? ඊටාම සාර්ථක ව්‍යවසායකයෙක්. ඒ විතරක් නෙමෙයි ඔහු ගේන්නේ අර පෞද්ගලික දවසක මම හිතන්නේ ඔබ දැක්ක අර පාර්ලිමේන්තුවේ එක්තරා මන්ත්‍රීවරයෙක් කියනවා ඔහු විශ්වවිද්‍යාලේ එනකොට එයා බස් එකේ ආවා මගේ නායකතුමා C90 එක ආවා කියලා. ඒතරම් C90 යන්නේ ඒක මේට් එකක්. හරි ආවා. අද විද්‍යු රේන්ජ් රෝවර් එක යනවා කොහොමද එහෙම ගියේ කියලා හොයන්න ඕනේ කියලා. That's the entrepreneurship. ඒක තමයි ව්‍යවසායකත්වය කියන්නේ. මම මගේ නායකතුමා තරම් දක්ෂ ව්‍යවසායකයෙක් නොවෙන්න පුළුවන්. මගේත් ගමන ඒක තමයි. මමත් ගමේ පාරේ බස් එකේ සීසන් එකකින් ඉස්කෝලේ ඇවිල්ලා අද විද්‍යාම් ව්‍යාපාර සංකේත හදාගෙන ඒක තමයි ව්‍යවසායකත්වය කියන්නේ. ඒක ඔහු ඊටම හොඳ ව්‍යවසායකයෙක්.
ඒ වගේම ඊටාම හොඳ දැක්මක් තියෙන නායකයෙක්. මොකද මේ වෙද්දී අපිට මේ දකින්න හම්බෙන්නේ එකම දේශපාලන පක්ෂයකටවත් පැහැදිලි නායකත්වයක් නැහැ. පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ. අන්න අපිට තියෙනවා නිවැරදි නායකත්වයක්. මම ඔබට කිව්වා අපිට තියෙනවා නිවැරදි වැඩපිළිවෙලක්. අපි යන්නේ පැහැදිලි නායකත්වයේ එක්ක. අපි යන්නේ නිවැරදි වැඩපිළිවෙල. නිවැරදි දැක්මයට. එතකොට ඔය ඔක්කොමත් එක්ක ඔහු ඊටාම සෙනෙහබර මිනිහෙක්. ඔහුට තේරෙනවා අපේ හදවත. ඔහුට තේරෙනවා මේ ගමේ ඉන්න මිනිස්සුන්ගේ අවශ්‍යතාවය, ඔහුගේ අදහස් තේරෙනවා. මොකද මම ඊයේ දවසේ ඔහුත් එක්ක සැලකුතු කාලයක් අපි ඔය යටියන්තොට බුලත් කොහොපිටිය ගත කරා. ඒ තැන්වලදී මේ ගමේ අපේ ඉන්න අම්මලා තාත්තලා ඒගොල්ලෝ එකතු වෙලා ඉතින් ප්‍රශ්න අහනවා, කතා කරනවා. එතුමාට බොහෝ කියන්නේ තාම විශාල ආකර්ෂණයක් තියෙනවා. ඒ කතා කරද්දී මේ සමහර දැන් උදාහරණයක් වශයෙන් එක ගමක කාන්තාවක් කිව්වා අපේ ගමට කවුරුත් දේශපාලඥයෙක් ඇවිල්ලා නැහැ සර්, මේ අපිට මෙහෙම පාරවල් යන්න අමාරු මෙහෙම පැතියෙන්න. එතුමා මට කියපු දේ තමයි සමන් ඡන්දි ඉවරෙච්ච ගමන් මේ ගමට යන්න දාගන්න මට යන්න ඕනේ ගමට කියලා. අපි දවසකුත් ෆික්ස් කරගත්තා ඒ වෙලෙම. මොකද ඔහුට දැනෙනවර ගමේ මිනිස්සුන්ගේ ඒ තියෙන අවශ්‍යතාවයේ ඒ තියෙන වේදනාව, දුක, කඳුල, සතුට ඔහුට දැනෙනවා. අන්නේ මනුස්සකමේ නායකයා තමයි අපිට වැඩිපුරම වටින්නේ. ඒ නිසා අපි ඔහු අර හැම වෙලාවෙම කතා කරන්නේ අපි කරමු සෙනෙහසේ දේශපාලනය කියලා. ඒ නිසා ඔහු යන්නේ මේ එහෙම පාරක. ඒ නිසා තමයි දැන් මම වුණත් ඇත්තටම මේ දක්වාම විවිධ දේශපාලන පක්ෂ අපිට කලින් ආරාධනා කරලා අපි එකක් එක්කවත් සම්බන්ධ වෙන්නේ නැතුව මේ පක්ෂයත් එක්ක සම්බන්ධ වෙන්න හිතන්න හේතුවත් ඒක අපිට තියෙනවා ඊටාම දූරදර්ශී ඒ වගේම හරි මානුෂීය නායකත්වයක් අපිට තියෙනවා. ඒක තමයි වැදගත්ම දේ. දැන් ඔබතුමා ඡන්දය ඉල්ලන්නේ නැහැ. හැබැයි දිස්ත්‍රික්කයට නායකත්වය දෙනවා. ඔබතුමා මුලින් මට කිව්වා මේ ආචාර්ය කෙනෙක් කියන්නත් එපා කියලා. ඇයි? ඇත්තම කතාව ඒක විහිළුවකට ලක් වෙලානේ තියෙන්නේ දැන්. ඒතර දැන් අපි යම් කිසි ඩෙඩිකේෂන් එකකින් ඒ වගේ මොකක්ද නේ අපිට කියන්නේ ඒ ඩෙඩිකේෂන් එක සඳහා ලැබිච්ච දෙයක්. ඒක දැන් නිකන් හාස්‍යයට ලක් වෙලා වගේ. ඉතින් ඒ නිසා මොකක්ද වෙන්නේ මේ මට හිතෙනවා ඊට වඩා හොඳයි මම ඉතින් මොකක් තිබ්බත් සමන් ඉදිරියට ඉන්නනේ. ඒ නිසා මට හිතෙනවා මොකක්ද වෙන්නේ දැන් ওই සමහර තැනක ගිහිල්ලා එහෙම මේ කොහේ හරි තැනක එහෙම කියද්දී අර අපිට පේනවා රැස්වීමේ ඉන්න කට්ටිය පොඩි තට්ටුවක් දාලා මේ හොරේකක්ද දන්නේ නැහැ වගේ කියලා කියනවා. ඉතින් එතකොට නිකන් අපිටත් වෙනවා නිකන් හිනාවට ලක් වෙන්න ඕනේ නැහෙනි මිනිස්සුන්ගේ. ඒ නිසා මොකක්ද වෙන්නේ මේ අපිට නම ඇති කියලා හිතෙනවා. ඔබ නායකයා. මම එන්නේ ටිකෙන් ටික කණ්ඩායමට. අපි ජාතික වශයෙන් නායකත්වය දරන දිලිත් ජයවීර ඊට පස්සේ යටතේ දිස්ත්‍රික් නායකත්වය ඔබතුමා දරනවා. සරජන බලයේ කෑගල දිස්ත්‍රික්කේ ඔබට කණ්ඩායමක් ඉන්නවා. දැන් අර කියපු ඔය පෞගිය දේවල් ටික ඔක්කොම ඇචීව්මන්ට්ස් වලට යන්න මේ කණ්ඩායම තීරණාත්මක සාධකයක්. අනිවාර්යයෙන්. කොහොමද තක්සේරු කරන්නේ මේ කණ්ඩායම? අපි පළාත් පාලන ආයතන 12393 දෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ 393 දෙනා ඇතුලේ හොඳට ඉගෙනගත්තු මිනිස්සු. ඉගෙන ගත්තේ නැති වුණාට වෙන ක්‍රම වලින් හොඳ ව්‍යවසායකයෝ බවට පත් වෙච්ච මිනිස්සු. ඊට අමතරව හොඳ සමාජ සම්බන්ධතා තියෙන මිනිස්සු. ගමේ පොදු වැඩ කටයුතු වලදී ප්‍රදේශයේ පොදු වැඩ කටයුතු මූලිකත්වයේ අරගෙන වැඩ කරපු මිනිස්සු. මම අර කියපු ව්‍යවසායිකා වගේ තාම හොඳ දැක්මක් තියෙන අවශ්‍යතාවයේ තියෙන මිනිස්සු. අපිට ඉන්නවා විවිධත්වයෙන් යුතු කණ්ඩායමක්. එක ප්‍රාදේශීය භාව ගත්තත් ඒක ඇතුළේ ඉන්න කණ්ඩායමත් විවිධත්වයෙන් යුතු කණ්ඩායමක්. මොකද අපි කරන්නේ නිර්මාණාත්මක වැඩක්. අපිට ඕනේ නිර්මාණාත්මක වැඩේට හොඳ මෙහෙවන්නු ටික. අපි ඇත්තටම මෙතනදී බලලා තියෙන්නේ අන්නේ මෙහෙයවීමේ, ඒ කියන්නේ අපි හදන ජාතික වැඩපිළිවෙල මෙහෙවන්න පුළුවන් විදිහේ අය තමයි අපි මේකට දාලා තියෙන්නේ. ඒ නිසා මොකක්ද වෙන්නේ අපේ කණ්ඩායම පිළිබඳව මට දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේක මේ ජාතික මැතිවරණයක් නෙමෙයි. මේක රටේ local government election එක. හරි. නමුත් මම කියන්නේ මේකෙන් බෑ අපිට ආණ්ඩුව වෙනස් කරන්න. අපි ප්‍රාදේශීය ඔක්කොම ගත්තත් අපිට බෑ ආණ්ඩුව වෙනස් කරන්න. මධ්‍යම ආණ්ඩුව වෙනම යනවා. හැබැයි අපිට ප්‍රාදේශීය සභාව ඇතුලේ කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය සභාවේ සහයෝගයත් අරගෙන ගම ඇතුලේ කරන්න පුළුවන් වැඩ ටිකක් තියෙනවා. අන්න ඒකට ඕනේ ටීම් එක තමයි අපි දාගෙන තියෙන්නේ. එතකොට අපි සරලම දේවි රාජ්‍ය බලමුකෝ කෑගල්ල නගර සභාව. දැන් මේ වෙනකොට පරණ ටොපි ගොඩාක් අලුත් කොළල එතිලා විල්ලා තියෙනවා. එක ඒ වගේ එනවා. හැබැයි එන්නේ ඔක්කොම මොනවාද? පරණ ටොපි.
හරිද? මම දන්නවා සමහරලාට සමහරුන්ගේ පුද්ගලික අවශ්‍යතා පුද්ගලික අදහස් ක්‍රියාත්මක කරන්න බැරි වෙච්ච ඉඳ ඒගොල්ලෝ වෙනම ටීම් වශයෙන් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ එන්නේ ඒ තමන්ගේ මොනවා හරි පුද්ගලික අදහසක් තිබුණා ඒක කරගන්න හම්බුන්නේ අනිත් ඒවා තුලින් දැන් වෙන ක්‍රමයකට එනවා. අපි අතරෙත් ඉන්නවා පරණ හිටපු කට්ටිය. හැබැයි ඒගොල්ලෝකම සර්වජන බලය දැන්. ඒගොල්ලෝ තියෙනවා පොදු මෙහෙයවීම. ස්වාධීන කණ්ඩායම කොයි එකක් නෙවෙයි මං කියන්නේ. පොදු මෙහෙයවීමක් තියෙනවා. පොදු වැඩපිළිවෙලක් තියෙනවා. ඒගොල්ලෝ මේ පොදු වැඩපිළිවෙලට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට කෑගල් නගර සභාව ගත්තොත් අපි දන්නවා පහුගිය කාලේ අපි ඉතින් පුද්ගල වශයෙන් කතා කරන්න ඕනේ නැහැ. නගරාධිපතිවරු හිටියා. නගර සභාවක් තිබුණා. ඔබ නගරයට ගියාම ඔබට කිසි අවුලක් නැතුව ඇතුළට ගිහිල්ලා භාවිතා කරලා එන්න පුළුවන් වැසිකිළියක් නගරේ තියෙනවත් තාම එකක්වත් නෑ. එතකොට අපි ඒක ගැනම කතා කරමුකෝ. තව ගොඩාක් ඒවා තියෙනවා. අඩුම ගානේ නගර සභාවට ගිනිනෝර රථයක් වන්නේ අර මධ්‍යම වේල ගොඩනැගිල්ල ගිනි ගත්ත ඔබට මතකයි. ඒ ගින්න නිවා ගන්න ගින්නිවර රථයක් තිබුණේ නැහැ. ඒ කාලේ ගින්නිවර රථ මේ ඩොනේෂන්ස් වලින් හම්බුනේ. ඒව හම්බුනේ නැහැනේ. ඒව අරගෙන නැහැනේ. ඒත් මං කියපුවා වැසිකිළි හිතන්න මේ නගර සභාව තුළ මන්ත්‍රීවරයෙක් හෝ නගරාධිපතිවරයෙක් හෝ ව්‍යවසායකත්ව මනසක් තිබ පුද්ගලයෙක් මම කියලා හිතන්න. මම නම් හිටියේ මම කරන්නේ එක දෙයක්. සභාවේ අනුමැතිය අරගෙන මම දන්නවා පොදු වැසිකිළි 3ක් කෑගල්ල ඇතුලේ තියෙනවා. මං 1 by 1 එක බැගින් අපි හදනවා මේ වැසිකිළි ටික ඉතාම හොඳ උසස් තත්ත්වයේ මිනිස්සුන්ට කිසි අවුලක් නැතුව ඇතුළට ගිහලා පාවිච්චි කරන්න පුළුවන් ඉතින් වැසිකිළි ටික. අපිට හදන්න පුළුවන්. ඒකට යම් මුදලක් යනවා. හැබැයි කිසිම අවුලක් නැතුව අපිට ඒ හදපු වැසිකිළිය මම හරියටම මට ඇස්ටිමේට් කරන්න බැරුණත් මට හිතෙනවා ලක්ෂ 60 ලක්ෂ 80 වගේ අතර මුදලකදී ඉතාම හොඳ තත්ත්වයේ වැසිකිළියක් හදන්න පුළුවන්. ඒක හදන්න පුළුවන්. මොකද ඒකට මට පුද්ගලික අත්දැකීම් තියෙනවා. මම යම් තැන්වල එහෙම කරලා තියෙනවා. එතකොට එහෙම හැදුවා නම් අපිට ඊට පස්සේ ඒක ටෙන්ඩර් එකක් දෙන්න පුළුවන්. කිසිම අවුලක් නැතුව විරාජ් මාසකට ලක්ෂ 5ක ටෙන්ඩර් එකකට දෙන්න පුළුවන්. කිසිම අවුලක් නැතුව. එතකොට ඔබ හිතන්න මාසකට ලක්ෂ 5 ගානේ අවුරුද්දක් යද්දී අර වැසිකිළිය හදන්න වැය කරපු ටෝටල් කොස්ට් එක ඇවිල්ලා ඉවරයි. එතනින් පස්සේ වැසිකිළිය හරහා හම්බ වෙන සම්පූර්ණ බදු ආදායම නගර සභාවේ ආදායම. ඇයි දැන් එහෙම දෙයක්වත් කෑගල්ල කරලා නැත්තේ ඔබ දකින විදිහට? ඒ තමයි අපි පත් කරන മന്ത്രിවරු හෝ එහෙම නැත්නම් නගරාධිපතිවරයා හෝ ඔහු ව්‍යවසායකත්ව මනසකින් මේක දැකලා නැහැ. මම අර කියපු එක ව්‍යවසායකත්ව මනසක් නේ. නගරේ කොච්චර ගොඩනැගිලි තියෙනවද ප්‍රාදේශ සභාවට අයත් ගොඩනැගිලි නගර සභාවට අයත් ගොඩනැගිලි. ඔබ දන්නවා පහුගිය දවස්වල විශාල වහලවල් තියෙන බිල්ඩින් වල සෝලර් පැනල් සහි කරලා සූර්ය බලයෙන් විදුලි නිෂ්පාදනය කරන ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. බැංකුවෙන් මේ වගේ සඳහා තාම අඩු පොලෙන් ණය මුදල් ලබා දුන්නා. මේ කෑගල්ලේ නගර සභාවට අයත් එක බිල්ඩින් එකක වහලයක හෝ තියෙනවද සෝලර් පැනල් එක? මම දන්න විදිහට නෑ. සමහරවල්ලාට කලාතුරකින් එකක් දෙයක් තියෙනවද මම දන්න විදිහට නගර සභාවට එක්කවත් නෑ. ඒම හදලා ඒ විදුලිය නැෂනල් ග්‍රිඩ් එකට දෙන්න පුළුවන්කම තිබ්බා. ඒ හරහා අදාළ බිල්ඩින් එක තුළ විදුලි බිල අඩු කරගැනීමේ හැකියාව තිබුණා. අතිරික්තය සඳහා ඒ දවස්වල නම් විදුලි මණ්ඩලය හරහා යම් ආදායමක් ලබා ගැනීමේ හැකියාව තිබුණා. නගර සභාව තුළින් ඒ වැඩේ කරා නෑ. මම කිව්වේ එකක් දෙයක් අතර ඊටු සිළු ප්ලෑන් මම හිතනවා මෙතන කියන්න අවශ්‍ය නෑ. මම හැම වෙලාවෙම දකින්නේ මේ නගරාධිපතිවරයෙක් හෝ එහෙම නැත්නම් වෙන ප්‍රාදේශ සභාවක සභාපතිවරයෙක් හෝ മന്ത്രിවරයෙක් වුණත් ඔහු මේක දකින්න ඕන ව්‍යවසායකත්ව මනසකින්. මම කියන්නේ ජනාධිපතිවරයා වුණත් රට දකින්න ඕන ව්‍යවසායකත්ව මනසකින්. මොකද මේ ලෝකේ දියුණු වෙච්ච රටවල් ඇමරිකාව ඩොනල්ඩ් ට්‍රම්ප් ආය ජනාධිපති වෙන්නේ මොකද්ද? ජාතිකත්වයේ සහ ව්‍යවසායකත්ව සංකල්පය. රුවන්ඩාව කොහොමද ශීඝ්‍ර දියුණුවකට යන්නේ? ව්‍යවසායකත්ව සංකල්පයක්. ඉන්දියාව අමුල් ව්‍යාපෘතිය. ඊටම ජනප්‍රිය ව්‍යාපෘතියන්නේ. කොහොමද ඒක වෙලා තියෙන්නේ? ව්‍යවසායකත්ව මනසින් එක දැකපු හින්දා. ඒ නිසා මේ රටක් දියුණු කරන්න තියෙන හොඳම පාර තමයි ව්‍යවසායකත්වය. ඉතින් ව්‍යවසායකත්ව මනසකින් මේ හරි ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන්, නගර සභාව වෙන්න පුළුවන්. මෙතන ඉඳන් ඉහළට හැම එකක්ම හැම සභාවක් පළාත් සභාව වුණත් එහෙම වෙන්න ඕන. ව්‍යවසායකත්ව මනසකින් මේක දකින්න පුළුවන් නම් අපිට පුළුවන් ඒක තුළ ආදායම උත්පාදනය කරන්න. ඒ හරහා අපිට මේ ඩෙවලොප්මන්ට් එක කරන්න පුළුවන්. ඒ වගේම තමයි මට කියන්න අවශ්‍ය වෙච්ච දේ අපි දැක්ක ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයා කියනවා
ජාතික ජනබලවේගයේ ප්‍රාදේශ සභාව සඳහා විතරයි ෆන්ඩ්ස් වෙන් කරන්නේ අනික් කොට අපි දෙන්නේ නැහැ කියලා. ඒ වගේම අපි දැක්කා පැහැදිලිව කිව්වා. අර පහුගිය දවස්වල විශේෂයෙන් සංසරණයේ වීඩියෝ දැන් ඔහු ඒකට වෙන වෙන සුරංගනා කතා කරනවා නෑ මං එහෙම නෙමෙයි කිව්වේ හොරු හිටියොත් දෙන්නේ නෑ. එහෙම කියනවා. එතකොට ඔහුට මොකද්ද තියෙන අයිතිය? ජාතික ජනබලවේගයේ මිනිස්සු හැර අනිත් ඔක්කොම හොරු කියන්නේ මොකද්ද ඔහුට තියෙන අයිතිය? මොකද්ද ඒගොල්ලන්ට තියෙන අයිතිය? මං කියන්නේ ඒ ආණ්ඩුවට තියෙන අයිතිය මොකද්ද? ඒතර අනිත් ඔක්කොම හොරුද? ඒතර ඒගොල්ලෝ කියන්නේ ජාතික ජනබලවේගයේ හොරු නෑ. හරි අපි පිළිගමුකෝ. ඒතර අනිත් ඔක්කොම හොරුද? මොකද්ද එහෙම මං කියන්නේ මොකද්ද සදාචාරාත්මකයි එහෙම කියන්නේ. ඒතර ජනාධිපතිවරයා පළවෙනි එකේ එහෙම කියනවා. මම දැක්කා ඊපෙරත් තව മന്ത്രിවරේ මම ඔහුගේ නම නම් දන්නේ නැහැ. දැන් ඔය ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොගේම නම් දන්නේ නැහැ. අර නිකන් අගහගෙන ආපු අර ලාල්කාන්ත අපේ മന്ത്രിතුමාම කිව්වේ මේ පොල් කොම්බ ඇවිල්ලා තිනවා පොල් එළිය ඇවිල්ලා තිනවා කියලා කිව්වේ. ඒ නිසා මේ අපි දන්නේ නැහැ මේ හැම එකනගේම නම් ඉස්සර නම් අපි දන්නවනේ නම් ටික. තව මම දැක්ක മന്ത്രിවරයෙක් කියනවා මේ ජාතික ජනබලවේගයේ ප්‍රාදේශ සභාවක් නෙවෙයි නම් තියෙන්නේ වෙන කෙනෙක් ප්‍රාදේශ සභාවක් ගත්තොත් පාරකට බොරළු ටිකක් දාගන්නවත් බැරි වෙයි කියලා කියනවා. අතන ඔබ දකින්න ඇති ඒක. මොනවද මේ කියන කතාව? මේ පළාත් පාලන පනත පිළිබඳව සරල අවබෝධයක් හරි තියෙන පුද්ගලයෙක් නම් මේ කතා කියන්නේ නැහැ. අනිත් ජනාධිපතිවරයා තර්ජනය කරනවා වගේනේ මට නම් පේනුනේ එහෙමයි. ඔව් කියනවා මේ අපිට ඡන්දෙ දුන්නේ නැත්නම් තොපිට ෆන්ඩ් නැහැ. වගේ එකක් නේ කියන්නේ. ඒක මැතිවරණ නීති කොච්චර තදින් උල්ලංඝනය කිරීමක්ද? ඒක මම දැක්කා මේ කොමසාරිස්වරයා ඔහුට හෝලේකම්වරයාට ලියුමකින් දැනුම් දුන්නා කියලා එහෙම ඒවා කියන්න එපා කියලා මම දැක්කා. ඒක මම දන්නේ නැහැ. ඒක නෑ කියලාත් කියනවා. යව්ව කියලා කියනවා මම දන්නේ නැහැ. ඒක කොහොමද ඒක ඇත්තම නෛතික තත්ත්වය කියලා. නමුත් ඒක බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම. ඒ විතරක් නෙමෙයි. ඔහු ඒකෙන් දෙන පණිවිඩය. පළාත් පාලන පනත කියවපු අවබෝධයෙන් කියපු ඕනම මිනිස්සෙක් දන්නවා. ප්‍රාදේශීය සභාවට මධ්‍යම ආණ්ඩුවෙන් වෙනම ෆන්ඩ් කරන්නේ නැහැ. සභාවලට ප්‍රාදේශීය සභාව හරහා කරන්න ඕනේ යම් ව්‍යාපෘති තියෙනවා. ඒ ව්‍යාපෘති වලට මධ්‍යම ආණ්ඩුවෙන් ෆන්ඩ්ස් එනවා. හැබැයි ඒ හරියටම ස්පෙસિෆික් ප්‍රොජෙක්ට් සඳහා විතරයි විශේෂ ව්‍යාපෘති සඳහා විතරයි. ඒකට කරන්න ඕන ඔක්කොම ටික සරලව කිව්වොත් ඒ ටික ඔක්කොම ප්ලෑන් කරලා ඒකට ඕන මුදල විතරක් දෙනවා. හැබැයි ප්‍රාදේශීය සභාවක් හෝ නගර සභාවක් මොන වගේද ආදායම උපයන්නේ? ඒගොල්ලන්ට අයත් දේපල තියෙනවා. ඒ දේපල බදු දීම තුලින් ලැබෙන ආදායම. වරිපණම් බදු තුලින් ලැබෙන ආදායම. ඊට අමතරව තව ගත්තොත් එහෙම ආදානාගාර පවත්වාගෙන යාම, ඊට පස්සේ ක්‍රීඩා පිටි පවත්වාගෙන යාම, ළමා උද්‍යාන පවත්වන ඒ වගේ ලැබෙන ආදායම. දඩ මුදල් වලින් ලැබෙන ආදායම. අපි ඉඩමක් විකුණපුවාම අපි අර ගෙවනවා මුද්දර ගාස්තුව කියලා. ඒ මුද්දර ගාස්තුව මේ තමයි ප්‍රාදේශ සභාවේ ආදායම. ඒ වගේම මම අර කියපු ව්‍යවසායකත්ව මනසෙන් මේක දැක්කොත් අර වගේ හොඳ තත්ත්වයේ වැසිකිළියක් හැදුවොත් ඒව එක ටෙන්ඩර් කරලා ලැබෙන ආදායම. අන්න ප්‍රාදේශ සභාවේ ආදායම. ඒ වගේම මේ ප්‍රාදේශ සභාවේ ආදායම් නිවැරදි ප්‍රොජෙක්ට් එකකට යොදවන්නේ කවුරු හරහාද? ප්‍රාදේශ සභාව හරහා. ඒක ප්‍රාදේශ සභාව ඇතුලේ තමයි මේක අනුමත වෙන්නේ. ඒකට මේ මධ්‍යම ආණ්ඩුවට බලපෑම් කරන්න බෑ. එහෙමනම් ජනාධිපතිවරයා අර කියපු කවුද മന്ത്രിවරයා ඒගොල්ලෝ කෙලින්ම ප්‍රාදේශ සභාවේ වෙන අර ක්‍රියාකාරකම් සඳහා දේශපාලන අතපෙවීම් තියෙනවා කියලා පෙන්නනවා. ඒ කියන්නේ ආණ්ඩුව බලපෑම් කරනවා අරුන්ට දෙන්න එපා කියලා. ඒ කොච්චර වැරදි පූර්ව ආදර්ශයක්ද? ඒ නිසා පැහැදිලිව අපි දැනගන්න ඕනේ ප්‍රාදේශ සභාව කියන්නේ වෙනම එකක්. මේ තව දෙයක් ඉතින් එහෙම කියනතර ඉතින් ජනාධිපතිවරයා ඉන්න පක්ෂයෙන්ම ප්‍රාදේශ සභාව පත් වෙන්න ඕන නම් ඉතින් අපරාධනේ ප්‍රාදේශ සභාව මැතිවරණේ තියන්නේ පළාත් පාලන මැතිවරණ රුපියල් බිලියන 10ක් වියදම් කරනවා. අපරාධිත ඒක වියදම් කරන තු කෙලින්ම ජනාධිපතිවරයා පත් වුණා. ඒකටම දුන්න ප්‍රාදේශ සභාව ඉවරයි. ඒ නිසා මේක අපි ඊට වඩා වෙනස් විදිහට දකින්න ඕන. ප්‍රාදේශ සභාව කියලා කියන්නේ වෙන ආයතනයක්. ඒකේ වැඩේ වෙන්න ඕන වෙන විදිහ. ඒ නිසා මම කියන්නේ ඒක මේ මැතිවරණයේදී මිනිස්සු තීරණය කරයි. අපේ කණ්ඩායම මගේ දිස්ත්‍රික්කයේ මගේ කණ්ඩායම ඉතාම ශක්තිමත් කණ්ඩායමක්. මම ඔබට කියන්නේ මේ ප්‍රාදේශ සභාවේ බලය අපි ගන්නවා එහෙම නෙමෙයි මම කියන්නේ. ඒක අපිට කියන්න බෑ කියලා ඔබ දන්නවා. මොකද අපි හිමින් ගමනක් යන සාර්ථක ගමනක් යන දේශපාලන පක්ෂයක්. අපිට මේ හදිස්සිය ප්‍රාදේශ සභාව අල්ලගන්න එහෙම ඕනකමක් නැහැ. අපිට මේ ඒගොල්ලන්ට වගේ මැදින් ජනාධිපති පන්ලා තව ජනාධිපති කියන අපිට ඕනේ නැහැ. මම අදටත් දැඩිව විරුද්ධයි අරගලයට. අරගලේ වෙන්න ඕන. මම කියන්නේ නෑ ඒ වෙලාවේ මේ මිනිස්සු එකතු වෙච්ච එක වැරදි කියලා. නමුත් අපි දීපු පූර්ව ආදර්ශය අර ජනාධිපති මන්දිරයට පැනලා ඒකේ වූල් එකේ බකට් වලින් නානවා සබන් ගාගෙන ජනාධිපතිගේ ඇඳේ පොලිස් නිලධාරීන් නිදා ගන්නවා. අපි දැක්කනේ අර විකාර ටිකක්. මම ලෝකේ රටවල් වල ඇවිදින්න.
ඒ රටවල් වලට ගිහිල්ලා සමහරලාට මේ අපිට අලුතෙන් කෙනෙක් හම්බෙච්චාම අහපුවම ඔබ කොහෙන්ද කියලා අපි කොහම I am from Sri Lanka කියලා සමහරව අපෙන් අහනවා මේ අර ජනාධිපති මන්දිරයේ ගිහිල්ලා පිස්සු කියලා රට නේද කියලා අහනවා. ලෝකෙට දීපු පූර්වාදර්ශ කොච්චර වැරද්ද කියලා බලන්න. දැන් මාලිමාව කියනවනේ ඒගොල්ලෝ තමයි අරගලේ මෙහෙව්වේ කියලා. එහෙනම් ඒගොල්ලෝ ලෝකෙට වැරදි පූර්වාදර්ශයක් දීපු ඉතාම ගෝත්‍රික පූර්වාදර්ශයක් දීපු නිසා. ඒක ඒගොල්ලෝ පිළිගන්නවා. එතකොට මං කියන්නේ මං අරගලෙ විරුද්ධයි කියන එක නෙමෙයි. රටේ මොනවා හරි එහෙම ප්‍රශ්නයක් එනකොට ඒකට මිනිස්සු හර අරගලයක් එන එක සාධාරණයි. හැබැයි අරගලේ අරගෙන ගිහපු අන්තිම තැන අසාධාරණයි. ඒක හරි කැතයි. ඒක අපි පිළිගන්නවා. හරි. එතකොට මම අපව කියපු තැනට ආවොත් ඒ නිසා අපිට ඉන්න හොඳ ටීම් එකක්. මම මේ කියන්නේ බලය අල්ලනවා කියන එක නෙමෙයි. හැබැයි මේ ප්‍රාදේශ සභා ගණනාවක අපි තීරක බලය බවට පත් වෙනවා. ඒ කොහොමද? අපිට තියෙනවා නිවැරදි ප්ලෑන් එකක්. අපි නිවැරදි ප්ලෑන් එක හරහා දිස්ත්‍රික්කයේ පුරාම අපි අපේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඇත්ත කියලා කරගෙන ගිහිල්ලා තියෙනවා. අපි බොරු කියලා නෑ මිනිස්සුන්ට. අපි මේ පත් වෙච්චා මේක දෙනවා අර අපි එහෙම කියලා නෑ. අපිට කියන්නත් බෑ. අපි මිනිස්සුන්ට ඇත්ත කියලා තියෙනවා. අපි මේ කරන්නේ ඒ සත්‍යයේ දේශපාලනය. අපි කරන්නේ මේ සભ્યත්වයේ දේශපාලනය. අපි මේ කරන්නේ සෙනෙහසේ දේශපාලනයක්. ඒ නිසා අපි ඇත්ත කියලා තියෙනවා. අපි යම් මන්ත්‍රී දුර සංඛ්‍යාවක් මේ හැම ප්‍රාදේශ සභාවකම ගන්නවා. සමහර විට ඒ මන්ත්‍රී දුර සංඛ්‍යාව මගින් අපි ප්‍රාදේශ සභාවේ බලය තීරණය කරනවා. ඒක තමයි මේ මැතිවරණයේදී කරන්නේ. හැබැයි අපිට මන්ත්‍රී දුර කීයක් ආවත් මොන බලය ලැබුණත් නොලැබුණත් අපි මේ බිමේ පැල කරන්න හදන ව්‍යවසායකත්වයේ සංකල්පය නියත වශයෙන්ම පැල කරනවා. ඒ විතරක් නෙවෙයි අපි ඒක 2029 වෙනකොට ඔය අවුරුදු 5 ඇතුළත අපි ඉතාම ඉහළ තැනට රන් වෙනවා. ඒක තමයි අපේ මේ මැතිවරණේ අරමුණ. අවසාන වශයෙන් මේ බලන් ඉන්න අය දැන් ඡන්දේ ගහන්න යන්නේ. තව දවස් කිහිපයයි තියෙන්නේ. මොකද්ද කියන්නේ? ඔව් විරාජ්, අතරම මේක පුංචි ඡන්දේ තමයි. හැබැයි මේක තීරණාත්මක මැතිවරණයක්. මොකද අපිට පෙන්ලා තියෙනවා, මහජනතාවට පෙන්ලා තියෙනවා ආණ්ඩුව යන්නේ හරි පාරේ නෙවෙයි කියලා. හරි පාරේ නෙමෙයි, ඒ වගේම අර වැරදි සිග්සැග් පාරක යනවා කියලා පෙන්ලා තියෙනවා. ඒ නිසා මේක ඒ ආණ්ඩුව හරි පාරට ගන්න ඕන නම් හොඳම මැතිවරණය. ඒ නිසා පෞද්ගලික මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය පාවිච්චි කරපු අපේ සහෝදරයන්ගනුත් අපි තාම ආදරෙන් ඉල්ලා සිටිනවා ආණ්ඩුව හරි පාරට ගන්න. ආණ්ඩුව හරි පාරට ගන්න මේ පාරත් ආණ්ඩුවට ඡන්ද දෙන්න කියන එක නෙමෙයි මං කියන්නේ. හැබැයි ආණ්ඩුවට පෙන්වන්න වෙනවා ඒගොල්ලෝ යන පාර සික්සැක් කියලා පෙන්වන්න වෙනවා. ඒ නිසා මේක ඒකට අවස්ථාව කරගන්න. විශේෂයෙන් අපි යන අලුත් දේශපාලන සංකල්පය මේක ඊටාම සාර්ථක සංකල්පයක් කියලා ඔබට වැටහෙනවා ඇති. ඒ නිසා මේ මැතිවරණයේ දෙපාරක් හිතන්න එපා. අපි ජයග්‍රහණයේ මාවතකට මේ අරන් යන්නේ. අපි මේ කියන සංකල්පය මේ බිමේ පැල කරගත්තොත් අවුරුදු 10ක් යනකොට මේ රට ඊටාම සංවර්ධිත තැනකට අපිට ගේන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. ව්‍යවසායකත්ව මනසකින් මේක දැකීම තුලින්. ඒ නිසා මම ආරාධනා කරනවා, මම ඉල්ලීමක් කරනවා අපේ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් විතරක් නෙවෙයි මුළු ලංකාවේම ජනතාවගෙන් මේ අලුත් දේශපාලන සංකල්පයට, අලුත් දේශපාලන මතවාදයට, අලුත් දේශපාලන සංස්කෘතියට ප්‍රසාදේ පළ කරන්න. අපේ ජාතික නායකයව දැඩිව විශ්වාස කරන්න පුළුවන් විදිය පුද්ගලයෙක්. මොකද ඔහු ස්වයංව තමන්ගේ මාර්ගය හදාගෙන ඒ මාර්ගයේ ලෝකෙට දෙන පුද්ගලයෙක්. ඒ නිසා පදක්කම ලකුණු ඉදිරියේ අපේ සර්වජන බලය ජයග්‍රහණය කරවන්න තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න විල්ලීම කරනවා. ඒ විතරක් නෙමෙයි, වඩාත් වැදගත් දේ මේ වෙනකොට අර පහුගිය මැතිවරණයේදී විවිධ ප්‍රලාපවලට ඒ ප්‍රලාප දේශපාලනයට රැවටිලා ඡන්දේ භාවිත කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ දැන් දන්නවා ඒගොල්ලෝ එකට රැවටුණා කියන එක. හැබැයි අපි දන්නවා ඉතින් එහෙම රැවටීමට ලක් වෙච්චාම ඒගොල්ලෝ ඇත්තටම ස්වයංව යම් ලැජ්ජාවකටපත් වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා මුන්ට දීලත් මේක හරියන්නේ නැත්නම් මේක ආයෙ ගොඩ දාන්න බෑ. ඒ හින්දා කාටවත් දෙන්නේ නැහැ වගේ තැනක ඉන්නවා. මේ දක්වා අනික් හැම දේශපාලන පක්ෂයක්ම ගෙනාපු මතවාදයට වඩා වෙනස් එකක් තමයි අපි කියන්නේ. ඒ නිසා මේක තමයි ඔබට විශ්වාස කරන්න පුළුවන් මේ දක්වාම අපේ රටේ ඇතිවෙච්ච දේශපාලන සංකල්පය කියලා අපිට හිතෙනවා. ඒ නිසා අපි ඉදිරිපත් කරන්නේ මං කියවා සත්‍ය දේශපාලනයක්. අපි ඇත්ත කියනවා. අපි ඉදිරිපත් කරන සෙනෙහසේ දේශපාලනයක්. අපි මේ මිනිස්සු ඔක්කොටම එක විදිහට ආදරය කරනවා.
ඒ වගේම අපි ඉදිරිපත් කරන්නේ සભ્યත්වයේ දේශපාලනය. අපි අසංස්කෘතික නැහැ. අපි සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් ඔක්කොම එකතු වෙච්ච බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් මේ ආගම් ඔක්කොම එකතු වෙච්ච සભ્યත්වයේ සංස්කෘතියක ඉන්න මිනිස්සු. ඒ සංස්කෘතිය හැදෙන්නේ මේ ආගම් ඔක්කොම එකතු වෙලා. ඉතින් ඒ නිසා මම ආරාධනා කරනවා ඒ වෙනත් දේශපාලන පක්ෂවලට ඡන්දේ භාවිතා කරලා මේ පාර වෙනකොට උදාසීන ඉන්න ඒ හැමෝටමත් එහෙම උදාසීන වෙන්න එපා. මේ අලුත් දේශපාලන මතවාදී අලුත් දේශපාලන සංකල්පේ පැල කරන්න අපිත් එක්ක අත්වල බැඳ ගන්න කියලා අපි සේනහසේ දේශපාලනේ පටන් ගමු. අපි සભ્યත්වයේ දේශපාලනේ පටන් ගමු. අපි මෙතනින් මේ වැඩේ පටන් අරගෙන අපි ඉස්සරහට යමු කියන ආරාධනය කරනවා. ඉතින් ඒ නිසා අපි මේ පළාත් පාලන මැතිවරණයේදී සරජන බලය ජයග්‍රහණය කරවන්න එකාමෙන් පෙළගැසුම් කියන ආරාධනය කරනවා හැමෝගෙම. අපි මේ දවස් ටිකේම සෑහෙන්න මහන්සි වෙලා අපේක්ෂකයෝ ගෙන්නලා ඔවුන්ගේ සැලැස්ම ඉදිරිපත් කරලා ඔබව දැනුවත් කරන්න කටයුතු කළා. තව දින කිහිපයයි තියෙන්නේ මැතිවරණයට. ඔබ අතේ තමයි බලය තියෙන්නේ. මේ ගම හදන්න කාටද බාර දෙන්නේ කියන එක තීරණය කරන්න. සූතිවන්ත වෙනවා ඔබතුමා අපිත් එක්ක නැවත වතාවක් එකතු වීම සම්බන්ධයෙන්. ව්‍යවසායක ප්‍රවීණ රසායන විද්‍යා ආචාර්ය සර්වජන බලය කෑගල දිස්ත්‍රික් නායක සමන් එදිරිසිංහ බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. ඒ වගේම ඉස්සරහටත් අපි මේ වගේම දේශපාලන සංවාද එක්ක හමු වෙන තුරු අපි සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අමතක කරන්න එපා අපේ අනිත් වීඩියෝස් බලන්න. මේ පහළ තියෙන බටන් එක subscribe කරලා political ring නාලිකාව subscribe කරන්න. අන්න ඒක ඇතුලේ තියෙනවා මෙවර ඉදිරිපත් වන සියලුම පක්ෂවල අපේක්ෂකයන්ගේ මතවාද දර්ශන බලන්න එක. ජය වේවා.